පළවෙනි එක තමයි වැඩත් එක්ක බිසි වෙන එක. ඔයා කරන ජොබ් එකත් එක්ක නැත්නම් ඔයාගේ කැරියර් ප්ලෑන්ස් එක්ක මොකක් හරි ගෝල් එකක් එක්ක ඒක තමයි මේකට තියෙන ප්‍රායෝගික වැඩකට ඇති ඇත්තමදී. මොකද අපි නිකන් ඉන්නකොට තමයි අනමන දේවල් හිතට එන්නේ. මොකක් හරි අලුත් හොබි එකක් පටන් ගන්න. යාළුවොත් එක්ක එළියට යන්න. ෆිල්ම් එකක් බලන්න, ජිම් එකකට යන්න, ක්‍රිකට් ගහන්න. ඔයා බිසි වෙන තරමට ඔයාට මේ දේවල් හිතන්න තියෙන වෙලාව නැති වෙනවා. ඔය අනිවාර්යෙන් සමාජයත් එක්ක ගැටලා ඉන්නවා. එතකොට ඔයාට කැරියර් එක ගැන, එතකොට ගෝල් එක ගැන හොඳ අවධානයක් යොමු කරන්න පුළුවන්. වෙන දෙයකට ෆෝකස් කරන්න. ඔයාට ගැන හිතන්න. එක්සර්සයිස් කරන්න, ජිම් එකට යන්න, ක්‍රිකට් ගහන්න, සෙල්ලම් කරන්න, ෆැෂන් කරන්න. අපි අපේ ගැන කෙයා කරන්න ගත්තම අපේ නිකම් මේ දේවල් තියෙන ආසාව අඩු වෙනවා. හොඳ එනර්ජියක් ගන්න. අපිට මානසිකව වගේම ශාරීරිකව හොඳ යෝග්‍යතාවය පවත්වා ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඒක වටිනවා. මේක නවත්තන්න. මේක කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. ඒ දේවල් බලන්න තියෙන chance එක ඔක්කොම නැති කරන්න. ෆෝන් එක, ලැප් එක, පරණ වීඩියෝස්, මේ ෆොටෝස් ඔක්කොම ඩිලීට් කරලා දාන්න. පුළුවන් නම් ලැප් එක ටිකක් ඈත් වෙලා ඉන්න. ෆෝන් එකෙන් ටිකක් ඈත් වෙලා ඉන්න. මොකද මේ ඩෝපමින් රියැක්ෂන් එක නිසා හැමතිස්සෙම අපි මේකට ඇබ්බැහි වෙනවා. ඒකට ඔයාලට අනිවාර්යෙන් මේක තනියම බලන්න බැරි තත්ත්වයක පත් කරන්න. එතකොට මේ දේවල් වලින් ඈත් වෙන්න. සපෝට් එක ගන්න. තනියම මේක නවත්තන්න. අමාරු වගේ විශ්වාසවන්ත යාළුවෙකුට හරි කවුන්සලර් කෙනෙකුට හරි පෙන්න. නැත්තම් ඔන්ලයින් ඕනි තරම් ගෲප් තියෙනවා. මේ දේවල් ගැන කතා කරන්න. උදව් කරගන්න. කවුරු හරි දන්නවා කියලා හිතනවනම් අයයි උදව් ගන්න. එතකොට අපිට මේක පාලනය කරන්න ලේසි. අද නෙමෙයි කියලා හිතන්න. මේක කරන්න හිතුන ගමන් අද නම් කරන්නේ නැහැ කියලා හිතන්න. එහෙම හිතලා වෙන වැඩකට අවධානය යොමු කරන්න. සතියක් මේක නොකරගෙන ඉන්න පුළුවන් වුණොත් ඔයාලට පුළුවන් කන්ට්‍රෝල් කරගන්න. මාසයක් වුණත් ඉන්න බං වෙයි. ඒක ඉවසීම තමයි වැදගත්ම දේ. මේක නතර කරන්න බැරි. හැබැයි ඔයාට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. අපි තව මේ ගැන ඉස්සරහට කතා කරමු. මම සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න.